කරපු රාජ්‍ය පාලකයෝ අතර අපට හමුවන අවසන් පාලකයා 6 වන පරාක්‍රම බහු රජතුමා. පොළොන්නරුව රාජධානිය රජගම් කරපු ශ්‍රේෂ්ඨතම පාලකයා විදිහට 6 වන පරාක්‍රම බහු රජතුමාව අපිට නම් කරන්න පුළුවන්. අම්බුලුගල කුමාරයා, සපුමල් කුමාරයා, තොටගමුවේ රාහුල හාමුදුරුව වාගේ බොහෝ චරිතයන් අපට මේ කාල සමය තුල හමු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1415 සිට ක්‍රිස්තු වර්ෂ 1467 දක්වා පුරා වර්ෂ 53ක් ලංකා රාජ්‍යය කරන්න මේ පරාක්‍රම බහු රජතුමා කටයුතු කරනවා. මෙතුමන් කෝට්ටේ අවසාන ශ්‍රී විභූති කාල සමයක් ලෙස කෝට්ටේ රාජධානිය පැවති සමය විදිහට මෙතුමන්ගේ රාජ්‍ය පාලන කාලය හඳුන්වා දෙන්න පුළුවන්. මෙතනින් පසුව එළවෙන රාජධානිවල රජවරුන් අතර මෙතරම් ශීඝ්‍ර සංවර්ධනයක් සහ දියුණුවක් ආර්ථික සමාජීය සාහිත්‍යමය දියුණුවක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම කවුද මේ 6 වන පරාක්‍රම බහු රජතුමා කියලා කියන්නේ? මෙතුමන් විශේෂයෙන්ම අම්බුලුගල සපුමල් කුමාරයා සබ්බගබ්බ පෙරුමාල් එහෙම නැත්නම් සපුමල් කුමාරයා යවා යාපා පටුන ජයග්‍රහණය කරනවා. අම්බුලුගල කුමාරයා යවලා කන්ද උඩරට ප්‍රදේශයේ තමන්ගේ ආධිපත්‍යය නතු කරගන්නට කටයුතු කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂ කටයුතු රාශියක් කරපු පාලකයෙක් විදිහට අපිට මේ සපුමල් කුමාරයව අම්බුලුගල කුමාරයා විසින් කන්ද උඩරට රාජධානිය යටත් කරගන්නවා. ඒ වගේම ශාසනය තුල තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව වගේ මහා යතිවරයාණන් වහන්සේලා, වැත්තාවේ හාමුදුරුව වගේ මහා යතිවරයාණන් වහන්සේලා මේ කාල සමය තුල ලංකාවේ සාහිත්‍යයට සුවිශාල වූ දියුණුවක් කරනවා. විශේෂයෙන්ම මෙතුමන් යාපනයේ පාලකයා විදිහට සපුමල් කුමාරයව පත් කරනවා. වන්නි නායකවරුන් මේ සමය තුල නැගී ඒමක් සිදු කරනවා. සියලු දේවල් අවනත කරගන්නත් මෙතුමන් කටයුතු කරනවා. ඒ වගේම විජයනගර අධිරාජ්‍යයේ තොටුපළක් ආක්‍රමණය කිරීමට මෙතුමන් කටයුතු කරන බව සඳහන් වෙනවා. 1462 දී ජෝතිය සිටානන්ගේ කැරැල්ල මඩලමින් මේ අම්බුලුගල කුමාරයා යවලා කන්ද උඩරට ප්‍රදේශය තමන්ගේ ආධිපත්‍යයෙන් නතු කරගන්නටත් වෙළඳ ඉන්දියාවේ අදිවිරාරාම පටුන ආක්‍රමණය කරන්නටත් මෙතුමන් කටයුතු කළ බව ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මෙතුමන්ගේ පුත්‍රයා දියණියගේ පුත්‍රයා වූ ජයබාහු කුමාරයා තමයි දෙවන ජයබාහු නමින් 1467 දී මෙතුමන්ගේ ඇවෑමෙන් රාජ්‍ය පාලනයට පත්වන්නේ. මෙතුමන්ගේ සිද්ධ වෙච්ච සුවිශේෂ කරතව්‍යයන් විදිහට 6 වන පරාක්‍රම බහු රජතුමා රටේ අධ්‍යාපනයේ ප්‍රබෝධමත් භාවයක් ඇති කරන්න කටයුතු කරපු පාලකයෙක් විදිහට සඳහන් වෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට පෙපිලියානේ සුනිත්‍රා දේවී පිරිවෙන, කුරුණෑගල පద్මාවතී පිරිවෙන වැනි පිරිවෙන් ආරම්භ කරන්න මේ පරාක්‍රම බහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම උගත් පඩිවරුන් පිරිසක් බිහි කරන්න විශේෂයෙන්ම වැත්තෑවේ හාමුදුරුවෝ, විදාගම මහා මෛත්‍රී හිමියන්, තොටගමේ ශ්‍රී රාහුල හිමියන් වගේ යතිවරයන්න් වහන්සේලා අපට හඳුන්වා දෙන්න පුළුවන් අපේ සාහිත්‍යයට, අපේ දහමට සිදු කරපු ගෞරවනීය සේවාව නිසා. ඒ වගේම විශිෂ්ට සාහිත්‍ය කුසි රැසක් මේ සමය තුල නිර්මාණය වෙනවා. උදාහරණයකට හංස සංදේශය, ගිරා සංදේශය, සැලලීන් සංදේශය, කෝකිල සංදේශය, පරවි සංදේශය වගේ සංදේශ කාව්‍යයන් අපට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව එක්සේසත් කරපු ශ්‍රේෂ්ඨතම අවසන් රජතුමා විදියට තමයි අපි 6 වන පරාක්‍රම බහු රජතුමාව හඳුන්වන්නේ. මෙතුමන්ගේ කාල සමය තුල කෝට්ටේ රාජධානිය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ ලෙස සැලකනවා. මේ වගේ සුවිශේෂ කටයුතු රාශියක් කරපු පාලකයෙක් විදියට 6 වන පරාක්‍රම බහු රජතුමා ලංකා ඉතිහාසයට එකතු වෙනවා.